අයිබුවන් සුබ දවසක්. SLE වීඩියෝ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ කුරුඳු ගහක්. දැකලා තියෙනවනේ. හැබැයි කුරුඳු තෙල් ගන්න හැටි ඔයාලා මීට කලින් බලලා නැහැනේ. අද ඔයාලා එක්ක යනවා කුරුඳු වලින් කරන නිෂ්පාදන කිහිපයක් සහ කුරුඳු තෙල් සිඳින ආකාරය බලන්න. එහෙනම් අපි යමු කොහොමද මේ කුරුඳු තෙල් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා බලන්න. ඒ වගේම අලුත්ම නිෂ්පාදනය සිලෝන් සිංහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේදී නිෂ්පාදනය කරන නවතම නිෂ්පාදනය කුරුඳු ඔයිල් මිලිලීටර් 50ක් රුපියල් 500ක්. ඔන්න අලුත්ම නිෂ්පාදනය ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තවත් නිෂ්පාදන රසක් තියෙනවා මෙන්න ඒ වගේ අලුත් නිෂ්පාදන. ඒ තමයි සිලෝන් සිංහ කුරුඳු හදවත. මේක නම් මාරම සුවඳ හදපු එකක්. මිල රුපියල් 100යි. ඉතින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. සුවඳනේ. එයාලගේ විස්තර සම්පූර්ණව දාලා තියෙනවා. මෙන්න මේ පැත්තේ දුරකථන අංකය, WhatsApp අංකය සහ Gmail එක ඔයාලට මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඔන්න එහෙනම් අපි යමු කුරුඳු තෙල් සිඳින ආකාරය බලන්න. කුරුඳු තෙල් බෝතලයක් මෙන්න මේ 4000 ලැබුණේ. කුරුඳු කොළ සහ අතු දළු යන සියල්ල එකතු කරලා 4000 නිස්පාදනය ඔය වගේ ගාණක් එනවා. මේ තියෙන්නේ තෙල් සිඳිනලා ඉවත්. හැබැයි මේකේ හොඳක් තියෙන්නේ දැන් මේ අර මේ තෙල් ගත්ත එක තැන්විච්ච කොළ ආයෙර මේකට මාලේ තම්බන්නේ කුරුඳු අතු සියල්ල. දර ප්‍රමාණය මේකට අතු දාලා තැම්බෙනවා. ඒ හුමාලේ තමයි වාස්තු හොයාගන්න බැරිද? මේකේ තෙල් කොළ දාලා තැම්බුනාම මේක තැම්බෙන්න නම් මේකෙන් ගින්න මේ මෙන්න මේ විදිහට මේකෙන් හුමාලේ යන්නේ. මේකෙන් හුමාලේ ගිහිල්ලා ලිප අරකට ගිහිල්ලා ඒකේ තැම්බෙනවා බොයිලර් තැම්බෙලා ඊට පස්සේ ඒකේ හුමාලේ යනවා අර බටයක් කරා තමයි මේ බොයිලර් හුමාලය යන්නේ. ඊට පස්සේ අර ආයි බටයක් දාලා තින්නේ මේකට දාලා දිනවනේ. කුරුඳු වතු තැම්බිලා ඒ වාෂ්ප තමයි වතුරයි තවත් බටයක් කරා මෙන්න මේ සුදු පාට ටැංකියට ස්ටොක් වෙන්නේ. එළියෙන් හැදුවේ මේක ඇවිල්ලා. එතකොට මේකෙන් යන හුමාලය ටැංකියට ගිහිල්ලා කුරුඳු අතු තැම්බිලා ඒක ජල වාෂ්ප හැටියට මෙන්න මේ සුදු පාට ටැංකියට ගිහිල්ලා ඒ ටැංකියේ ජලය සහ තෙල් කියන දෙකම ඒකට ගිහිල්ලා ඒකේ නිමිලා ඊට පස්සේ තමයි තෙල් වෙනමත් ජලය වෙනමත් වෙන් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටැංකිය තමයි ජලය සහ තෙල් කියන දෙක වෙන් කරලා නැවත ජලය නැවතත් බොයිලරුවටත් තෙල් මෙන්න මේ බටේ දිගේ වෙන් වෙන්නේ.